හලෝ මගේ ලස්සන ළමයි. ඉතින් අපි මේ උදේ පාන්දර කොහෙද යන්නේ? අද අපිට හරිම ස්පෙෂල් දවසක්. මොකද අද අපේ ඔෆිස් ඩේ අවුට් එක. ඉතින් අද අපි ඔක්කොමලා යන්න හදන්නේ. මේ තමයි අපේ ලස්සන ලයිට් දාපු බස් එක. බලන්න ලස්සන. ඉතින් අපි අද යන්න හදන්නේ හරිම ලස්සන රිසෝට් එකකට. බලන්න ඔයාලා මෙතනට ගිහිල්ලා තියෙනවද කියලා. මේ තමයි කිතුල් කන්ද රිසෝට් එක. ඉතින් ඔයාලා මේ රිසෝට් එකට ගියපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම ලස්සන රිසෝට් එකක්. ඒ වගේම කියන්න ඕනේ වටපිටාව ගැන. කොළපාට හරිම කාම් වටපිටාවක් තියෙන්නේ. ඒත් එකම කියන්න ඕනේ මේකට එන්න තියෙන පාර. මං හිතන්නේ මේ තමයි උඩම තියෙන්නේ මේ රිසෝට් එක. අපි ආවේ හරිම අමාරු පාරකින්. අපි ආපු බස් එකත් පහලින් තියලා අපිව වෙනම වෑන් එකකින් තමයි උඩට ගෙනාවේ. මෙන්න මේ වගේ වටපිටාවක තමයි තියෙන්නේ. අපි දැන් අපේ රූම්ස් වලට යන්න තමයි හදන්නේ. රූම් එකේ ඉඳන් එළිය බලද්දි මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ කෙල්ල සෙට් එක. ඉතින් අපිට තිබ්බා ජංගල් රයිඩ් එකකට යන්න. යාලා තමයි අපි වෙකගෙන ගියේ. මම ඒක ෂෙයා කරන්නම්. මේ අපේ රූම් එකෙන් එළිය බලද්දි උඩ ඔන්න ඔය වගේ තමයි තියෙන. ළමයි හිතාගන්න බෑ මේක ඒ කියන්නේ කොහොම හදපු තැනක්ද කියලා. ඔන්න ඔය වගේ ලස්සන කොරිඩෝ එකකුත් තිබ්බා. හරිම ලස්සනයි. කියන්නේ හරිම නිස්කලංකයි. අපි දැන් තැනකට ගිහිල්ලා චුට්ටක් අපේ කොක්ටේල් එක දාන්න තමයි හදන්නේ. ළමයි හරියට වැඩ. ඉතින් කොක්ටේල් එකෙන් පස්සේ අපි ජංගල් රයිඩ් එකට යන්න තමයි ප්ලෑන් කරේ. මේ තියෙන්නේ කොක්ටේල් එකේ ෆයිනල් ලුක් එක. බොන්නයි යන්නේ. ඊට පස්සේ තිබ්බේ අපේ ජංගල් රයිඩ් එක. මෙන්න මේ අංකල් එක තමයි අපිට රයිඩ් එක යන්න තිබුණේ. ඒක ලොකු දුරකට යන්න තිබ්බ එකක් නෙමෙයි. view point එක තමයි අපිට පෙන්වන්න මේකගෙන යන්නේ. මෙන්න මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිස්කලංකයි. මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ උඩට ආවට පස්සේ. මෙන්න මේ වගේ තනිතලාවක් ළමයි. හරිම අවුව. ඒ වගේම වටපිටාව හරිම ලස්සනයි. පාදුක්ක ටවුන් එක පේනවා මෙතන ඉඳන් ඈත බැලුවම. මෙන්න මේ වගේ වටපිටාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ලන්ච් එකම අරගෙන අපේ ඔෆිස් එකේ සෙට් එක දවසම එන්ජොයි කරලා ඊට පස්සේ අපි එන්න පිටත් වුණා. ඉතින් මේ මොහොතේ ජීවත් වෙන්න අනාගතය ගැනවත් අතීතය ගැනවත් පස්තවෙන්න එපා. මෙන්න මෙයත් අද මට හම්බුණා. ඉතින් හැමෝම සතුටෙන් ඉන්න. මිනිස්සු ජජ් කරන්න එපා. ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න. Thank you so much මගේ වීඩියෝ එක බලුවට. හැමෝම සතුටෙන් ඉන්න. Bye.